අපි ඉපදුණු ගමන් දන්නේ නැහැ මේ ලෝකේ මොන වගේ තැනක්ද කියලා. අපි හැමදේම ඉගෙන ගන්න අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි. හැබැයි යාලා ටොක්සික් නම් අපි ජීවිතේ නැවත හැරෙන්න බැරි තරමට වරද්ද ගන්නවා. අද අපි කතා කරන්න යන්නේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට කවදාවත් කියන්න හොඳ නැති දේවල් 8ක් ගැන. මේක බලන්න ඔයා පොඩි කාලේදී කවදාවත් මේ දේවල් අහලා නැත්නම් ඔයා ගොඩක් වාසනාවන්තයි. හැබැයි මේ වීඩියෝ එක බලන ගොඩක් අය පොඩි කාලේ මේ දේවල් අත්විඳලා තියෙනවා. දැන් ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයාගේ ළමයින්ට කවදාවත් මෙහෙම දේවල් කියන්න එපා. අංක 1. ළමයාගේ පෙනුම විවේචනය කරන්න එපා. උඹ කැතයි. උඹ කළුයි. අහවලා තරම් පාට නැහැ. උඹ කොටයි. උඹ මහත වැඩි. තැනකට එක්කන් යන්න ලැජ්ජයි. මෙහෙම කියන අම්මලා තාත්තලා මම ඕන තරම් දැකලා තියෙනවා. ළමයාගේ ජීවිතේට ලෙන්ගතුම දෙන්න අම්මයි තාත්තයි. ඒ තමන්ගේම මිනිස්සු තමන්ගේ පෙනුමට අපහාස කරනකොට ඒ ළමයා ලැජ්ජාවක් බයක් නැතුව සමාජයට යන්නේ කොහොමද? මේ වගේ දේවල් කිව්වම ළමයා තමන්ගේ පෙනුම ගැන ගොඩක් පද වෙන්න ගන්නවා. කාට හරි කතා කරන හැම වෙලාවෙම මෙයා මගේ පෙනුම ගැන මොකද හිතන්නේ කියලා බයෙන් තමයි මෙයා කතා කරන්නේ. මේ මානසික වැටීම ජීවිත කාලයට මෙයාට බලපෑම් කරනවා. හරිනම් අම්මයි තාත්තයි කරන්න ඕනේ අනිත් අයට කොහොම පෙනුනත් තමන්ගේ පෙනුමට ආදරය කරන ළමයාට උගන්වන එක. අංක 2. ළමයාගේ හැම සිරීමක්ම ප්‍රශ්න කරන්න එපා. ඔයා ඇයි ඔය විදිහට ඇවිදින්නේ? ඔය විදිහට හපන්නේ ඇයි? ඔය විදිහට කතා කරන්නේ ඇයි? මේ විදිහට ළමයා කරන කියන හැම දෙයකටම මොකක් හරි ඇදයක් කියන අම්මලා තාත්තලා ඉන්නවා. පොඩි දරුවෙක් දෙමව්පියෝ කියන හැම දෙයක්ම දෙපාරක් හිතන්න නැතුව විශ්වාස කරනවා. ඉතින් දෙමව්පියෝ හැම දෙයකම ඇදයක් කියනකොට ළමයාට හිතෙනවා එයා අනිත් මිනිස්සුන්ට වඩා අමුතු වෙනස් කෙනෙක් කියලා. මේ හින්දා යාට මිනිස්සුත් එක්ක ඉන්නකොට ලොකු අපහසුතාවයක් දැනෙනවා. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් මේ අඳුරු හැංගීමෙන් ගැලවෙන්න මෙයාට අමාරුයි. අංක 3. ළමයාට ජීවිතේ එපා වෙන කතා කියන්න එපා. ඔබ ඉපදුනාට වඩා හොඳයි සරම පියගත්තා නම්. ඉපදෙන්න කලින් මට ඔබ නැති කරන්න තිබ්බේ. ඔබ නැතිව වෙන දරුවෙක් මට හිටියා නම්. මේවා අම්මෙක් තාත්තෙක් ජීවිතේට කියන්න හොඳ නැති කතා. ළමයාට මෙහෙම දැනෙනවා. ඇයි මං ඉපදුනේ? මම මේ ලෝකේ ඉන්න ඕනි කෙනෙක් නෙමෙයි. මේ වචන වලින් ළමයාට ජීවිතේ නැති කරගන්න පවා හිතෙන්න පුළුවන්. ළමයාට වටිනාකමක් දීලා ආදරෙන් පුරවන්න තමයි දෙමව්පියෝ ඉන්නේ. නැතිව මෙහෙම දේවල් කියන්නේ නෙමෙයි. අංක 4. ළමයා බරක් කියන්න එපා. උඹ නිසා මට ගොඩක් වියදම් වෙනවා. මං ගොඩක් අමාරුවෙන් උඹ බලාගන්නේ. උඹ හින්දා මං හිතේ ගින්දරෙන් ඉන්නේ. මේ වගේ කතා වලින් ළමයට ලොකු පීඩනයක් දැනෙනවා. එයා Tamanට ඕනිම දේවල් පවා ඉල්ලන්න නැතුව ඉන්නවා. දැනෙන හැඟීම් යටපත් කරගන්නවා. කොච්චර ප්‍රශ්න තිබ්බත් අම්මට තාත්තට කියන්නේ නැහැ. කිව්වොත් බැනුම් අහන්න වෙයි කියලා බයයි. මේක කොච්චර නරක විදිහට බලපානවද කිව්වොත් ළමයා Tamanට ඕනි දේවල් හොරකම් කරන්න පෙළවෙනවා. ලොකු වුණාම දරුණු මනුස්සයෙක් වෙනවා. අංක 5. සංසන්දනය කරලා බනින්න එපා. අල්ලපු ගෙදර ළමයා බලපන්. ඇයි උඹට ඒ වගේ හැදෙන්න බැරි? බලන්න ඒ ළමයා හරිම හොඳයි. ඒකට අපේ එකා. හදන්නම් බෑ. මේ වගේ කතා අනන්තවත් දෙමව්පියෝ කියනවා. මේ සංසන්දනය කිරීම දරුවගේ ආත්ම ශක්තියට මරුපාරක්. එයා හිතනවා කොච්චර උත්සාහ කරත් මට නම් හොඳක් අහගන්න වෙන්නේ නැහැ කියලා. තව දෙයක් තමයි යාළුවෝ නෑදෑයෝ එක්ක කම්පයා කළාම ළමයා ඒ ළමයි එක තරහා ගන්නවා. ඉරිසියා කරනවා. ඒකෙන් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. අංක 6. වචන වලින් අනින්න එපා. පොඩි එකෙක්ගේ වාර විභාගේ ලකුණු අඩු වුණාම අහන්න ලැබෙන සුන්දර වචන පෙළ. බලපන් ගණිතයට ලකුණු 10යි. තමුසනම් මහා බූරුවෙක්. මෙච්චර වේදම් කරලා උගන්නලා මේක කරගෙන තියෙන ඔච්චරයි. උඹ අපේ මුණෙත් දලි ගන්නවා. මේකෙන් ළමයා හැදෙනවා වෙනකොට වැටෙනවා වැටිල්ලක් ලොවෙත් නැති වෙන. ඊළඟ වාර වෙනකොට තිබ්බ 10ක් නැහැ. දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ හොඳින් කතා කරලා ළමයාව ධෛර්යමත් කරන්න. අංක 7. අත්හරිනවා කියලා බය කරන්න එපා. ඔබ හැදුන්නේ නැත්නම් ඔබ ළමා නිවාසයකට ගිහින් දානවා. ඔබ හෙට උදේ නැගිටලා මාව හොයද්දි මම නෑ. මේ වගේ පිටින් අනිනවා වගේ වචන කියන අම්මලා තාත්තලා නැත්තෙම නෑ. පොඩි දරුවෙක්ට තමන් ආදරය කරන අය දාලා යයි කියලා බයෙන් ජීවත් වෙන එක දරා ගන්න කොච්චර අමාරුයිද කියලා හිතා ගන්න පුළුවන්ද? මේ බයේ කටුසටහන් ළමයා වැඩිහිටියෙක් වුණත් ඉතිරි වෙනවා. ආදර සම්බන්ධයකදී වුණත් අනිත් කෙනා දාලා යයි කියලා බයෙන්සකින් තමයි ජීවත් වෙන්නේ. අංක 8. බොරු පොරොන්දු දෙන්න එපා. විභාගයට ලකුණු 70ක් ගත්තොත් බයිසිකලයක් කරන් දෙනවා. හැබැයි ලකුණු 70 ගත්තට බයිසිකලේ හම්බෙන්නේ නැහැ. ඉස්කෝලේ ට්‍රිප් එක යන්න ඕනේ නැහැ. මම ලබන සතියේ ට්‍රිප් එකක් එකයි යන්නම්. දින සති මාස ගෙවුනට එක්කන් ගිහපු ට්‍රිප් එකක් නැහැ. තමන් මේ ලෝක වැඩිපුරම විශ්වාස කරන මිනිස්සු දෙන්න බොරු පොරොන්දු දීලා විශ්වාසය කැඩුවම ළමයාට මොකද දැනෙන්නේ? තමන් රැවටුණා කියලා ලැජ්ජාවක් ඇති වෙනවා. ළමයාව අනාගතයේදී බොරුකාරයෙක් කරන්න ඕනේ නම් විතරක් එයාට බොරු පොරොන්දු දෙන්න. වචන වලින් යකට රිදෙන්නේ නැති වුණාට හිතට කොච්චර රිදෙනවද? ළමා කාලය කියන්නේ අපි හැමෝටම වැදගත් කාල පරිච්ඡේදයක්. පෞරුෂත්වය, හැසිරීම, විශ්වාස මේ හැමදේම ඇති වෙන්නේ අපේ ළමා කාලයේදී. ඉතින් ඔයා හරියට ළමයි හදන විදිය දන්නේ නැත්නම් ළමයි හදන්න එපා. ඔයාටත් මේ වගේ ළමා කාලයේදී විඳවපු අත්දැකීම් තියනවාද? ඒවා අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ කරුණු කාට හරි වැදගත් වෙයි කියලා හිතනවනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකෙන් එක ළමයෙක්ගේ හරි ජීවිතය හැදුනොත් ඔයාට පුංචි සතුටක් දැනෙයි.